මේ වීඩියෝව ධනු ලග්නේ 6 වෙනුවෙන්ම විතරක් අදපු විශේෂ වීඩියෝවක්. ඒක නිසා ඔයා ධනු ලග්නේ නම් විතරක් මේක බලන්න. ධනු ලග්නේ නෙමෙයි නම් බලන්න එපා. ඔයා ධනු ලග්නේ ඉපදුණු කෙනෙක් නම් ඔයා හේතු ගොඩාරියක් නිසා හරිම විශේෂ පුද්ගලයෙක්. මම මේ ලග්නේ හද තෝරගත්තෙත් මේ හේතුවල තියෙන විශේෂත්වය නිසාමයි. අනිත් ලග්නවල හයට වැඩිය මේ හේතු නිසා ඔයා ප්‍රබලව අනිත් මිනිස්සු අතරින් කැපී පෙනෙනවා. ඔයා ඒ තරම් විශේෂ පුද්ගලයෙක්. සමහරක් වෙලාවට මේ කියන දේවල් ඔයාට හද වෙනකන් ඔයා තුලින් අමු වෙලා නැතුවත් ඇති. ඒත් හොඳට හැවුම්කන් දෙන්න. මේ තමයි ධනු ලග්න හිමියන්. ඔයා ධනු ලග්නේ නම් ඔයා හරිම පක්ෂපාතී පුද්ගලයෙක්. ඔයාගේ ලෝයල්ටි එක පක්ෂපාතී බව අනිත් හැම ලග්නයකටම වැඩිය හරිම ඉහළයි සහ හරිම ප්‍රබලයි. ඔයා මේ කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් ඔයා ඔයාගේ ජීවිතය ගැනම අනිත් පැත්ත ඇරිලා බලන්න. ඔයාගේ පවුලේ අයට, ඔයාගේ හිත මිතුරන්ට, ඔයා රාජකාරී කරන තැනට කොච්චර හොඳට, කොච්චර පක්ෂපාතීව වැඩ කරන්න උත්සාහ කරාද? ඒ තමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ ධනු ලග්නේ නම් ඕගොල්ලෝ හරිම පක්ෂපාතී මිනිස්සු. අර මං කලින් කිව්වා වගේ අනිත් ලග්නවල ඉපදුණු අයට වැඩිය ඕගොල්ලන්ගේ පක්ෂපාතී බව හරිම ඉහළයි. ඕගොල්ලෝ මේ විශ්වයට හෙන්නත් එක හේතුවක් තමයි ඕක. ඕගොල්ලෝගේ පක්ෂපාතී බව උපතින්ම අරගෙන ආපු අය. ඒ නිසා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පවුලේ අයට, ඕගොල්ලන්ගේ හිත මිතුරන්ට, ඕගොල්ලෝ වටා ඉන්න අයට ඕගොල්ලෝ විසින් කරන්න පුළුවන් හැමදේම කරනවා. හැමදේම කරනවා. ඒගොල්ලන්ගේ රහස් වලට හැවුම්කන් දීගෙන, ඒගොල්ලන්ගේ රහස් රැකගෙන, ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරගෙන ඕගොල්ලෝ පක්ෂපාතී බවත් රැකගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි යම් කිසි ආකාරයකට ඔයාට තේරුනොත් ඒ ඔයා පක්ෂපාතී බව දක්වපු මිනිස්සුන් ඔයාට කෙනෙහිලිකම් කරනවා කියලා, ඔයාට ද්‍රෝහිකම් කරනවා කියලා එතනදී ඔයා සෑහෙන්න වෙනස් වෙනවා. සමහර වෙලාවට ධනු ලග්නේ 6 ඒ දැනෙන වේදනාව, ඒ කම්පනය නිසාම තමන් අර පක්ෂපාතී බව දක්වපු මිනිස්සුන්ට කියන්නෙත් නැතුව ඔවුන්ගේ ජීවිතවලින් ඉවත් වෙලා යන්න පුළුවන්. ආයෙත් ඒ මිනිස්සු දිහා ඇරිලවත් බලන්නේ නැති තරමට ඔවුන්ගෙන් ඈත් වෙලා යන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ ඒ දක්වන පක්ෂපාතී බව තුල තියෙන ප්‍රබලත්වය නිසා, ඒක ඕගොල්ලන්ගේ අදවතට දැනෙන වේගයේ තියෙන වැඩිකම නිසා ඕගොල්ලන්ට මේ මිනිස්සුන්ගේ ද්‍රෝහිකම් විඳ ගන්න හරිම අමාරුයි. ඒක නිසා ඕගොල්ලෝ ඒ වගේ අවස්ථාවල නික්මිලා යනවා ඒගොල්ලන්ගේ ජීවිතයෙන් ආයෙමත් කවදාවත් නොහෙන්නම. එහෙම නික්මිලා ගියොත් ධනු ලග්නේ කෙනෙක් ආයෙත් ඒ මනුස්සයව ඔයාගේ ජීවිතයට දැක ගන්නවත් ලැබෙන එකක් නෑ. අනිත් එක ගොඩක් දුරට ඒ මිනිස්සු නික්මිලා යන්නේ බොහොම නියඩව. මුකුත්ම කියන්නේ නැතුව. ඒකත් ධනු ලග්න හිමියන්ගේ තියෙන ගතිගුණයක්. ධනු ලග්නේ ඉපදුණු අය හරිම විනෝදයෙන්, හරිම ෆන් එකේ, හරිම සුන්දරව ජීවත් වෙන්න කැමති අය. ඒ වගේම මේගොල්ලෝ හරි ආසයි අලුත් දේවල් දකින්න, අලුත් තැන් වලට යන්න, ඇඩ්වෙන්චර්ස් වලට. ධනු ලග්නේ අය හරිම කැමති අය. හැබැයි ඒගොල්ලන්ගේ තව කැරක්ටර් එකක් තියෙනවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ කොයිතරම් ෆන් එකේ සුවදශීලීව විනෝදයෙන් ගත කරත් සමහරක් තැන් තියෙනවා ඒගොල්ලෝ එකපාරම නිහඬ වෙන. ඒකට හේතුව ඔයාට කතා කරන මම තියා ඒගොල්ලොන්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම විනෝදයෙන් ජීවත් වෙනවා වගේම සමහරක් වෙලාවට එකපාරම
පැත්තකට ගිහිල්ලා කල්පනා කරන තත්වයට පත්වෙන්න පුළුවන්. නියඩතාවයත් එක්කලා කා එක්කවත් කතා කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධනු ලග්නේ නිපදුණු අය ගොඩාරියක් දේවල් විශ්වයට දෙන අය. විශ්වයේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් දේවල් දෙන අය. තමන්ගේ අදවතේ තියෙන දේවල් දෙන අය. ඒ වගේ අයට ගොඩාරියක් ද්‍රෝහිකම්, කෙලහෙලිකම් වෙන්න තියෙන ඉඩකඩ අරිම වැඩි. ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ වගේ දේවල් වෙද්දී ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි නිසා ඒගොල්ලෝ නිහඬ වෙනවා. නිහඬ වෙනවා. ධනු ලග්නයේ අයට ඕක තේරෙන්නේ නැහැ. හැබැයි ඇත්තම දේ ඒගොල්ලෝ දෙන දේවල් වල තියෙන බර වැඩිකම නිසා ඒගොල්ලන්ට පොඩි ගැප් එකක් ඕන වෙනවා. පොඩි නිදහසක් ඕන වෙනවා. ඒ නිදහස නිසා තමයි ධනු ලග්නයේ අය පැත්තකට ගිහිල්ලා නිහඬව ඉන්නේ. පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්නේ. පැත්තකට ගිහිල්ලා සංසුන් වෙන්නේ. ඔය හේතු නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙනේවත් එක්කම ඒගොල්ලන්ට විශ්වයෙන් තව එනර්ජි එක ඕන වෙනවා. විශ්වයෙන් තව ශක්තිය ඕන වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ ශක්තිය උකහා ගන්න, ශක්තිය හරගන්න පැත්තකට ගිහිල්ලා නිහඬ වෙනවා කියලා කියනවා. ඕගොල්ලෝ ධනු ලග්නයේ අය නම් ඔයගලන්ට මේ කියන ගතිගුණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාතින් කමෙන්ට් කරලා යන්න. අනිත් එක හොයාට ධනු ලග්නයේ කෙනෙක් ඔයාගේ යාළුවෙක් විදියට ඉන්නවනම් ඔයාගේ පවුල කෙනෙක් විදියට ඉන්නවනම් කවදාවත් ඒ මිනිස්සයාගේ තියෙන මේ පක්ෂපාතී බව, ඒ ලෝයල්ටි එක නැති කරගන්න එපා. මොකද ඒ තමයි මේ විශ්වයේ වැඩියෙන්ම පක්ෂපාතී බවක් පෙන්වන්න පුළුවන් ජීවි කොට්ටාසය. ඒක නැති වුණොත් ඒකෙන් ලැබෙන හලාභය ඕගොල්ලන්ටම මිසක් ඒ ධනු ලග්නයේ අයට නෙමෙයි. මොකද මේ මිනිස්සු දෙනවා, පුළුවන් තරම් දෙනවා. තමන්ගේ බොක්කෙන්ම දෙන්න පුළුවන් හැමදේම දෙනවා. තමන් වටා ඉන්න අයට. ඒක හරිම සුන්දර දෙයක්. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මට මේ දේ ලැබෙයි, මට මේගොල්ලන්ගෙන් ආදරය ලැබෙයි, මට මේගොල්ලන්ගෙන් සත්කාර ලැබෙයි, යම් යම් දේවල් ලැබෙයි කියලා හිතන්නේවත් නැතුව ඒ මිනිස්සු දෙන්න පුළුවන් හැමදේම දෙනවා. ඒක නිසා කවදාවත් ඒ වගේ කෙනෙක් ඔයා ගාව ඉන්නවා නම් නැති කරගන්න එපා. ද්‍රෝහිකම් කරන්න එපා. කෙනෙහිලිකම් කරලා ඒ මිනිස්සයව අයින් කරලා දාන්න එපා. ඒ මිනිස්සුන්ගේ චරිතය වටහා ගන්න, වටහාගෙන ඒ චරිතයත් එක්කලා බොහොම සහයෝගයෙන් ජීවත් වෙන්න. ඔය හේතුව නිසාම ධනු ලග්නේ ඉපදුණු හොයා ගොඩක් දේවල් දෙන කෙනෙක් වෙන්න ඇති. ඔයාගේ පවුලේ අයට, ඔයාගේ හිත මිතුරන්ට, ඔයාගේ ඥාතීන්ට, ඔයා වටේ ඉන්න අයට, යාළුවන්ට ගොඩක් දේවල් දෙන කෙනෙක් වෙන්න ඇති. ඒ දෙන දේවල් වල තියෙන බර වැඩිකම නිසාම ගොඩාරියක් ඉතේ වේදනාවට පත් වෙන කෙනෙකුත් වෙන්න ඇති. හැබැයි කවදාවත් ඒ ගැන දුක් වෙන්න එපා. ඒ තමයි ඕගොල්ලෝ මේ විශ්වයට හැවිල්ලා තියෙන්නේ දෙන දේවල් දෙන්න. ඒක අනිත් ලග්නවල අයට නැති හරිම විශේෂ, හරිම ලස්සන, මට හරිම සුන්දර ගතිගුණයක්. ඒක නිසා මොනම හේතුවකටවත් මිනිස්සු තමන්ට වැරදි කරන්න පුළුවන්. මිනිස්සු තමන්ට ද්‍රෝහිකම් කරන්න පුළුවන්. බොක්ක කඩලා දුන්නා අනිත් පැත්තට ඒ මිනිස්සුම ගහලා දාන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ හැටි. ඒක නිසා ඒව ගැන දුක් වෙන්න එපා. ඔයාට දෙන්න පුළුවන් දේ දෙන්න. දීලා ඉතේ සතුටින් ඒ ලැබෙන දේවල් වලින් ලැබෙන ඒ සතුටත් අරගෙන ඉතේ සතුටින් කවදාරි දවසක මේ විශ්වයෙන් නික්ම යන්න. ඔය මං කතා කරේ ධනු ලග්නේ ඉපදුණු අයගේ අභ්‍යන්තරය ගැන, ඇතුළාන්තය ගැන. අපි දැන් ඔතනින් පොඩ්ඩක් උඩට හැවිල්ලා ඒගොල්ලන්ගේ බාහිර ගති ලක්ෂණ ගැනත් කතා කරමු. හරි? මම මේ කියන දේවල් අහගෙන ඉන්න. මම මේක කියන ගමන් ටිකෙන් ටික විස්තර කිරීමකුත් කරන්න. ධනු ලග්නයෙන් උපන් අය උසස් ගුණධර්ම වලින් පිරිපුන්, එඩිතර, යුක්තිගරුක, කෙලින් වැඩ කරන,
නිදහස් අදහස් දරන හය වෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ හරිම යුක්තිගරුක කෙලින් වැඩ කරන එඩිතර නිදහස් අදහස් දරන මිනිස්සු. හැම විටම ස්වරූප දෙකකින් පෙනී සිටින මොහුන් විටක ඉතාමත් කලබලකාරී ඉක්මනින් කෝපයට පත්වෙන කෙනෙකු වන හතර තවත් විටක දැඩි ඉවසීමකින් යුතුව සංවරව බුද්ධියට මුල් තැනදී ක්‍රියා කරයි. මම හිතන්නේ ඔය හේතු දෙක ඇවිල්ලා තියෙන්නේ අර ඕගලන්ගේ ලග්නයේ තියෙනවනේ සංකේතයක්. දුනුවායෙක්නේ ඉන්නේ. පිටිපස්සෙන් අස්වැයෙක් වගේ ඉස්සරහින් මිනිහෙක් වගේ. හරි? එතන තියෙනවනේ චරිත දෙකක්. මම හිතන්නේ ඕකම තමයි ඕගලන්ගේ චරිතයට ඔය විශේෂත්වය එන්නේ නැත්තේ. බාරගත් කුමන කටයුත්තක් වුවද අවසන් වනතුරු අත් නොහරි ඇකි සෑම අවස්ථාවකම තම විනීතකම සහ ආත්ම ගෞරවය ආරක්ෂා කරගනී. උපතින්ම චාම් ජීවිතයකට ප්‍රිය කරන නිසාත් ගුණධර්ම දියුණු කර ගැනීමේ හැකියාව නිසාත් උසස් තත්ත්වයකට පත්වීමේ වාසනාව ලබන අයයි. ඒ කියන්නේ ඕගොල්ලෝ කවදාරි දවසක උසස් තත්ත්වයකට පත්වෙන අය. අද මේ මොහොතේ ඔයගොල්ලන්ගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ පසුබැහැලා නම් දුක් වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ දෛවය විසින්ම ඕගොල්ලන්ව ඒ උසස් තත්ත්වයට උස්සලා තියයි. පරිත්‍යාගශීලී ගුණය මොවුන් තුල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මම අර කලින් කිව්වේ. ඕගොල්ලෝ පරිත්‍යාගශීලී අය. දෙන්න පුළුවන් හැමදේම දෙන අය. ඒ හේතුව නිසාම ඕගොල්ලන්ට පිටුපාපු, ඕගොල්ලන්ට පහර ගැසූ පුද්ගලයනුත් අනන්තවත් ඇති. තමන් සතු සැප සම්පත් අන් අය වෙනුවෙන් කැපකිරීමට තරම් සැබෑ මිනිස් ගති ගුණවලින් පිරිපුන් හය ධනු ලග්නයෙන් නිපදෙයි. ඒ කියන්නේ තමා සතුව තියෙන හැම දෙයක්ම තමන්ගේ බොක්කත් කඩලා අනිත් මිනිස්සුන්ට දෙන්න තරම් ඕගොල්ලන්ගේ හිත් පරිම වාසනාවන්තයි. පුළුල් යුක්තිගරුක හදහස් ඇති ඍජු ගතිගුණ වලින් හෙබි ධනු ලග්නයෙන් උපන් තැනැත්තෝ උසස් වීමේ දැඩි බලාපොරොත්තු සහිත හය වෙති. යුක්තිගරුක වීම නිසා පොදු සමාජය තුල ගෞරවයට පාත්‍ර වෙන හය වෙති. තමන්ට කුමනාකාර විදියකට පෞද්ගලිකව අවාසි සිදු වුණත් තමන් ඉදිරියේ කවරෙකුටවත් අයුක්තියක් අසාධාරණයක් වීමට ධනු ලග්න හිමියා ඉඩ නොදෙයි. අනිත් අයට සිදුවන අසාධාරණකම් වලදී නොහිසිලිමත් වෙයි. වහා මැදිහත් වෙයි. සටනට හුවද පෙළඹෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ පට්ටම චරිතයකින් යුක්ත අය. තමන් ගැන හිතනවට වඩා අනිත් මිනිස්සු ගැන හිතන අය. අනිත් මිනිස්සුන්ට අයුක්තියක් අසාධාරණයක් වෙද්දී තමන් ගැන හිතන්නේවත් නැතුව ඒවට මැදිහත් වෙන අය. හැබැයි පරිස්සමෙන් අනිත් අයගේ දේවල් වලට මැදිහත් වෙන්න ගිහිල්ලා අන්තිමට තමන් සතු දේවලුත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය ඉතින් ඕගොල්ලන්ගේ ගතිගුණ ඒ නිසා ගොඩක් දුරට ඕගොල්ලෝ තමන් ගැන හිතන්නේවත් තමන්ට නැති වෙන දේවල් ගැන හිතන්නේවත් නැතිව ඒවට මැදිහත් වෙනවා ඇති. තමන් කරන කුමන කටයුත්තක් වුවත් නීත්‍යානුකූල ලෙසම කරයි. වාසිය දැක දැකත් යුක්තිගරුක වෙමින් අවාසිය පිළිගනින්. ඒ කියන්නේ තමන්ට අවාසියක් වුණා ප්‍රශ්නයක් නෑ කියලා හිතලා කරන්න ඕන දේ නීත්‍යානුකූල විදියට සාධාරණ විදියට පිළිවෙලට කරන කෙනෙක් තමයි ඔයා. බොහෝ ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අත්දැකීම් පීඨයි. බාරගත් කුමන කටයුත්තක් වුවත් නිසි ලෙස හිටු කිරීමට වෙහෙස වෙයි. දැනුමත් ධෛර්යයත් නොඅඩුව පවතින බැවින් කුමන කටයුත්තක් වුවත් බිය නැතුව බාරගනී. එමෙන්ම එය අවසානය දක්වා එක සමාන උනන්දුවකින් යුතුව කරන්නේ පටන් ගත් දේ මග නතර කරන අනිත් අයට වඩා ඔබට ඇති උත්සාහයක්
උනන්දුවත් නිසායි. ඔයා පටන් ගත්ත දෙයක් මග නතර කරන්නේ නැහැ. ඒ දේ කරන්න පුළුවන් උපරිමයෙන්ම අන්තිම වෙනකම්ම කරලා තමයි ඔයා නවත්තන්නේ. ආදියද විවිධ ශිල්ප ශාස්ත්‍රයන්ද ආගමික දර්ශනාදියද මහත් උසස් කොට සලකයි. මුදලට බලයට නොව එවන් දැනුමැති උගතුන්ට ගෞරව කරයි. ඒ කියන්නේ සල්ලි යාන වාහන ගැන හිතන්නේ නැතුව ඒ ගතිගුණ තියෙන මිනිස්සුන්ට ඔයා බොහොම ගෞරව කරනවා. එවන් පුද්ගලහින්ව ඇසුරු කරයි. බොහෝ විට ධනු ලග්න හිමියා තම රැකියාව බවට පත් කරගන්නේ ශිල්ප ශාස්ත්‍ර දර්ශන ආදියට සම්බන්ධ වන විෂයන්. කරන කියන කුමන කටයුත්තක් වුවත් පුළුල් අයුරින් කිරීමට සැලසුම් කරයි. ඇතැම් විට මේ පුළුල් බව නිසාම කටයුතු අත්පසු වෙයි. මේ දුර්වලකම් ගැන ඕගලන්ට කියන්නේ ඒවා අදාගන්න පුළුවන් නිසා. හරිද? මේ කියන දුර්වලකම් ගැන හොඳට හැවුම්කන් දෙන්න. මේවා කියන ගමන් ඕගොල්ලෝ හිතන්න මේ දුර්වලකම් ඕගලන්ටත් තියෙනවද කියලා. ඒ දුර්වලකම් ඕගලන්ට තියෙනවා නම් ඉතට ගන්න. ඒ වගේ දුර්වලකම් මතුවෙන තැන්වලදී ඒවා පාලනය කරන්න. ඒ විදියට ගියොත් ඔයගොල්ලන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම හරිම සාර්ථක, හරිම සුන්දර ජීවිතයක් බවට පත් වෙයි. ඒක නිසා මේ දුර්වලකම් ගැන කියන්නේ අහිතකට නෙමෙයි. හරි? ඔයගොල්ලන්ට ඒවා අදා ගන්න පුළුවන් නිසා. නිදහසට සාමයට ගරු කරයි. තම දූ දරුවන්ට බිරිඳට හුවත් ඇකිතරම් නිදහස ලබා දෙයි. මේ කියන දේ හරිනම් කමෙන්ටුවක් දාන්න අනිවාර්යයෙන්ම. මොකද අනිත් ලග්න වල අයට මේක නැහැ. ඒ ගොඩක් අපි ලංකාවේ මිනිස්සුනේ. ඒක නිසා තමන්ගේ බිරිඳට දරුවන්ට ගොඩක් වෙලාවට අපි නිදහස දෙන එක සීමා කරනවා යම් යම් හේතු නිසා නේ. ඒක නිසා ඔගොල්ලෝ තමන්ගේ බිරිඳට සහ දරුවන්ට නිදහස දෙන. හැබැයි ඒගොල්ලන් ගැන හිතන. හරි? නිදහස දෙන අය නම් කමෙන්ට් එකක් දාලා යන්න. තමාද නිදහස් ලෙස ගත කිරීමට බෙහෙවින් උත්සාහ කරයි. ඇතැම් විට සියලු බැමිවලින් නිදහස් වන්නට සිතයි. ඒ සම්බන්ධ ග්‍රහයෝග සුවිශේෂව යෙදුනොත් ගිහිගෙය ඇර යාමට හුවත් හැකියාවක් පවතී. ඒ කියන්නේ ඕගොල්ලෝ හරිම නිදහස ප්‍රිය කරන මිනිස්සු. ඒ නිදහස නිසාම මම හිතන්නේ ඕගොල්ලන්ට අර පෞල් ජීවිතයේ තියෙන බර ඒ අනිත් පැත්තවල් වලින් එන බර ඕගොල්ලන්ට දැනෙද්දී ඔගොල්ලෝ උත්සාහ කරනවා ඇති එතනින් නික්මිලා යවා. ඒ නිසා ධනු ලග්න හිමියන් බොහෝ විට ගිහිගෙය ඇර යාමට පවා අදහස් ආපෝ. ඒ අදහස් සිතේ යම් තැනක තියාගෙන ඉන්න අය වෙන්න ඇති. අන්‍යයන්ගෙන් නොරැවටීමට ප්‍රවේශම් වෙයි. බොහෝ විට ධනු ලග්න හිමියන්ට සහජ හිවකින් මෙන් අන්‍යයන්ගේ සිත් දන්නා නුවණ පහළ වී ඇති බැවින් එසේ ප්‍රවේශම් වීමට හැකියාවද ලැබේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඉව තියෙනවා. මිනිස්සෙක් දැක්කම ඉව තියෙනවා. මෙයා මට මේව කරලා යයිද? නැත්තම් මෙයා මගෙත් එක්ක හිඳීද? මෙයා මට පොළු තියයිද? ඒ වගේ පොඩි ඉවක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ හිවින්ද ඕගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේ මිනිස්සුන්ගෙන් ඒ වගේ තත්වයන් වලින් ඈත් වෙලා ඉන්න. නමුත් ධනු ලග්න හිමියන්ගේ ඇති දෙබඩි ගුණාංග නිසා සමහරක් විටක දැන දැනම තමන්ට කපටිකම් කරන අයට පවා තමන්ට කපටිකම් කිරීමට ඉඩ දෙයි. හැබැයි ඔවුන් එසේ කරන්නේ අනුකම්පාව මත විනා කපටිකමට අසුවීමට නම් නොවේ. ඒ කියන්නේ ඕගොල්ලෝ යම්කිසි ආකාරයකට දෙබඩි ගති ගුණවලිනුත් පිරුණු මිනිස්සු. අර ඔයගොල්ලන්ගේ සංකේතයේ ඉන්නේ දුනුවාය. දුනුවාය සාස්වය දෙන්නෙක්නේ. ඒක නිසා ඔයගොල්ලන්ගේ චරිතයේ ඔය දෙබඩි ගුණාංග ගොඩාරියක් ඇති. නිතර ප්‍රීතියෙන් පසුවීමට උත්සාහ කරයි. කොතරම් විශාල ගැටලුවක් සිත තුල තිබුණත් එය අමතක කර දමා සතුටු වෙයි. මෙන්න මේක නම් නියම ගුණාංගයක්. හැමෝටම ඒක කරන්න බෑ.
ඒ කියන්නේ මීන ලග්නයේ හයට සහ ඔය තව ලග්න කීපයක් තියෙනවා. ඒගොල්ලන්ගේ හිතට වේදනාවක් දැනුනොත් ඒගොල්ලෝ ඒක තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඒ වේදනාව අයින් කරලා දාන්න හරි අමාරුයි. හැබැයි ධනු ලග්නයේ හය ගොඩාරියක් සතුටින් ඉන්න අය. ඒ නිසා ඒගොල්ලන්ගේ හිතට වේදනාවක් ආවත් ඒගොල්ලෝ අර නියඩ බවත් එක්කලා අර මං කලින් කිව්වේ පැත්තකට ගිහිලා නියඩ වෙනවා කියලා. ඒකත් එක්කලා ඒක ඉතින් අයින් කරලා දාලා ඊට පස්සේ ආයෙමත් ඇවිල්ලා සතුටු වෙන අය. ඇතැම් විටක අනිත් අයගේ ගැටලු වලට පිළිතුරු සොයන්නට වෙහෙසෙයි. අන්‍යයන්ට උපදෙස් දෙයි. ධනු ලග්න හිමියාගේ හැසිරීම අන් අයට පූර්ව නිගමන දිය හැකි එකක් නොවේ. ඇතැම් විට අත දිග හැර අනවශ්‍ය වියදම් පවා කරන මොහුන් සමහර විටක හැසිරෙන්නේ තද මසුරෙකු ලෙසිනි. අර මං කලින් කිව්ව දෙබඩි ගුණාංග නිසා. කොතරම් බුද්ධිමත් තීරණ ගැනීමට සමතෙකු වුවත් ඉටිවනම පොඩි දරුවෙකු නොකරන තරම් බොළඳ වැඩත් කිරීමට පෙළඹෙයි. ධෛර්ය සම්පන්න පුද්ගලයෙකු වන නමුත් විටක දැඩි අලස ස්වභාවයක් දක්වයි. ධනු ලග්න හිමියා නිබදවම ආදරයට සෙනෙහසට දැඩි ඇල්මක් දක්වයි. සෙනෙහස පතා බොහෝ දේ කරයි. රටක් රාජ්‍යයක් වුණත් සෙනෙහස වෙනුවෙන් අතහැර දමන්නට ධනු ලග්න හිමියා කැමති වෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ආදරය කරන අය නම් ඕගලන්ට කිසිම දෙයකින් නැති වැඩක් නැහැ ආදරය මිසක්. සමහරක් වෙලාවට මේ ධනු ලග්නේ ඉපදුණු අය තමන්ගේ දෙමව්පියන්ගේ අකමැත්ත මත පැනලා ගිහිල්ලා විවාහ වෙච්ච අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ආදරය කරන කෙනාට දැඩි සෙනෙහසක් ආදරයක් දක්වන නිසාම අනිත් අයගේ අදහස් වලට ඇවුම්කම් දෙන්නේ නැති ඒවා ගණන් ගන්නෙ නැති පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ධනු ලග්නයේ කෙනෙක්ට ආදරය කරනවා නම් ඔයා අරිම වාසනාවන්ත කෙනෙක්. මොකද ඒ තරම් අනිත් අයව කෙයා කරන්නේ නැතුව ඔයාව විතරක් කෙයා කරන, ඔයා ගැන විතරක් හිතන, ඔයාගේ සෙනෙහසට විතරක් ලෝභ වෙන මිනිස්සු පරිහඩි. තීන්දු ගැනීමේදී ධනු ලග්න හිමියන් තරම් දක්ෂ ලෙස ක්‍රියා කරන්නෙකු අනෙක් කිසිදු රාශියක නැත. කල් තබා සැලසුම් කරන හයුරින් සාර්ථක වෙයි. නියතමානී වෙයි. චාම් වෙයි. තම සැප අනුන් වෙනුවෙන් කැපකිරීමට තරම් සූදානම් හයකු වෙයි. නොසිතූ විරූ ඉලක්ක හබා ගොස් ජය ලබා ගැනීමට සහජයෙන් ලැබූ බලයක් ඇති ධනු ලග්න හිමියා අන්‍යයන් කෙරේ බොහෝ විට අවිශ්වාසයෙන් බලයි. මේ දේ වෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ Taman ගැන තියෙන බලය විශ්වාස කරන නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මේක මට කරන්න පුළුවන්. කවුරු මගෙත් එක්ක නැති වුණත් මට මේ දේ තනියම හරි කරන්න පුළුවන් කියලා ඒගොල්ලන් තුල Taman ගැනම ලොකු ධෛර්යයක් සහ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ අතින් ඔයා හරිම විශේෂ පුද්ගලයෙක්. මම මේ කියපු දේවල් අමතක කරන්න එපා. සමහරක් වෙලාවට මේ දේවල් ඔයාට මේ මොහොතේ දැනිලා නැත්තම් ඔයා ආපස්සට ඇරිලා ඔයා කරපු කියපු දේවල් දිහා බලන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම මේ කියපු දේවල් ඔයාගේ චරිතය තුළින් ඔයා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ අතීතය තුළින් ඔයා ගන්න පුළුවන් වෙයි. මේ තමයි ධනු ලග්න හිමියන්. ඕගොල්ලෝ හරිම විශේෂ මිනිස්සු. මේ විශ්වයේ තීන්දු තීරණ ගන්න අනිත් කිසිම රාශියකට නැති ප්‍රබලත්වයක් ඔයා ගාව තියෙනවා. පක්ෂපාතීත්වය අතින් මේ විශ්වයේ ඉන්න කිසිම රාශියකට නැති හැකියාවක් ඔයා ගාව තියෙනවා. අනිත් මිනිස්සුන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදව් කරන්න පුළුවන් මේ සහජ ගතිගුණය, ඒ සහජ වාසනාවන්ත බව ඔයා හරගෙන ඇවිල්ලා තියෙනවා. මේවා අනිත් ලග්න වලට නැති දේවල්. ඒක නිසා කවදාවත් මොනම විදියකින්වත් ඔයා ගැන දුක් වෙන්න එපා. අද ඔයාට මොන දේ නැති වුණත්
අද ඔයා මොන තරාතිරමක මොන විදියේ වේදනාවක ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ හෙට දවස අනිවාර්යයෙන්ම සාර්ථක එකක් වෙනවාමයි. මොකද ඔයා මේ සාර්ථක බවත් අරගෙනම මේ විශ්වයට ආපු කෙනෙක්. ඔයාට මේ දේ අද පේන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට මේ දේ අද ඇඟෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කවදාරි දවසක අර මං කලින් කිව්වා වගේ ඔයා මේ විශ්වයට ආපු ඒ උසස් තානාන්තරය දක්වා ඒ උසස් මට්ටම දක්වා ඔයාට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඔයා විශ්වාස කරත් නැතත් විශ්වය ඔයාව එතනට ඔසවලා තියයි. හරිද? ඔය ධනු ලග්න හිමියන් මේ වීඩියෝව ඉවර කරන්න කලින් මම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මම මුතුමුදලිගේ නිස්සංක මම ජ්‍යොතිෂවේදියෙක් නන් නෙමෙයි. මම මේ දේවල් කියන්නේ පුළුවන් තරම් ගවේෂණය කරලා එක දෙක මූලාශ්‍ර භාවිතා කරලා. හරිද? ඒකයි මම මේ කතා කරපු හැම ලග්නයක්ම ගොඩක් නිවැරදි. ඕගොල්ලෝ විශේෂ මිනිස්සු කියලා ඔයගලන්ට කියන එකම මම හිතන්නේ මම ලබන පුදුම සතුටක්. හරි? හැබැයි මම ජ්‍යොතිෂවේදියෙක් නෙමෙයි. ඒක නිසා කරුණා කරලා මට අඳහන් කේන්දර එවන්න එපා. මට ගොඩාරියක් අය ඊමේල් පවා කරලා තියෙනවා. කේන්දර බලන්න පුළුවන්ද කියලා. මම කේන්දර බලන කෙනෙක් නන් නෙමෙයි. මේක මගේ රස්සාවක් නෙමෙයි. හරි? මම මේව කරන්නේ ගවේෂණය කරලා මූලාශ්‍ර භාවිතා කරලා. හරි? එහෙනම් ඔයා ධනු ලග්නේ ඉපදුණු කෙනෙක් නම් ඔයා මාරම විශේෂ කෙනෙක්. කවදාවත් ඒක අමතක කරන්න එපා. ජීවිතය මොන කට්ටක් දුන්නත් ඒ කට්ට කාගෙන ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්ම දවසක ඔයා ජයග්‍රහණය කරනවාමයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මේ තියෙන subscribe button එක click කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයට සතුටක් දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.